මේ තියෙන සිංහල මේ බ්‍රාහ්මී සෙල්ලිපිය. බලන්න මේකේ සමහර අකුරු සිංහල අක්ෂර වගේ. අපි ඉතිහාසයේ ගවේෂණය කරන්නේ මෙන්න මේ එවිඩන්ස් එක. අපි අන්න මහත්තුකට තියෙනවා. රයිට්. අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ විශ්වයේ තියෙන බලගතුම ස්ථාන. මේ භද්‍රකල්පයේ පහළ වුණු කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන සතර බුදුවරු සමාප්ත සීන් වැඩි සිටි පුණ්‍ය භූමියක තමයි අපි මේ ඉන්නේ. ඒතර මේ තියෙන වැදගත් සෙල්ලිපිය. මේක තමයි පොළොන්නරුව රජකම් කරන නිස්සංක මල්ල කියලා රජ කෙනෙක්. ඒ නිස්සංක මල්ල රජතුමා ස්ථාපිත කරපු සෙල් ටැඹේ තමයි මේක. මේ සෙල් ටැඹෙන් පැහැදිලි කරනවා නිස්සංක මල්ල රජතුමා පොළොන්නරුව රජකම් කරා. පොළොන්නරුව රජකම් කරන කාලය තුල මේ අනුරාධපුරයේ රුවන්වැලිසෑය වඳින්නේ. රුවන්වැලිසෑය වඳින්න ඇවිල්ලා මෙන්න මේ රුවන්වැලිසෑය මේ සලපතල මළුවේ ඉඳලා මෙන්න මෙතන ඉඳලා රාජ්‍ය ආඥාවන් නිකුත් කරනවා. මෙතන ඉඳලා ගව් 7ක් දුරට යනකන් සතුන් මැරීම තහනම්. ඒ රාජ්‍ය ආඥාව නිකුත් කරාට පස්සේ උඩ ඉන්න දෙවිවරු සතුටටපත් වෙනවා. දෙවිවරු සතුටටපත් වෙලා දේව ස්වරූපයෙන් ඇවිල්ලා නිස්සංක මල්ල රජතුමත් එක්ක කතා කරා කියලා තමයි මේ සෙල් ටැඹේ තියෙන්නේ. ඒතර මේ භද්‍රකල්පයේ පහළ වුණු කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන සතර බුදුවරු සමාප්ත සුවින් වැඩ සිටි පුණ්‍යම පුණ්‍ය භූමියක්. මේ රුවන්වැලිසෑය බොහෝ වැදගත් කරුණු ගොඩක් තියෙනවා මට කියලා දෙන්න. මේ රුවන්වැලිසෑය තියෙනවා දොරටු හතරක්. උතුරු දොරටුව, දකුණු දොරටුව, නැගෙනහිර දොරටුව, බටහිර දොරටුව. මෙන්න මේකට තමයි කියන්නේ නැගෙනහිර දොරටුව. ඔය කෙලින්ම පිටිපස්සේ තියෙන බටහිර දොරටුව. අන්න එතන තමයි මේකේ වැදගත් සිද්ධාස්ථානය කියන්නේ. මම එතන ඉඳලා සේරුම් ටික පැහැදිලි කරලා දෙන්න දැන් මට පිළිගන්න. ධාතු පරිනිර්වාණය සිදු වෙනවා. මම විස්තර ටික දැන් ගොඩක් තියෙනවා කියලා දෙන්නම්. ඒ කට්ටිය තේරම ආවද අපේ? රයිට් මෙන්න ඉන්නවා රජතුමා බලාගන්න. මේ ඉන්නේ බාතිකාවේ රජතුමා. රයිට්. රුවන්වැලිසෑය ඉදි කරන්නේ දුටුගැමුණු රජතුමා, ඉවර කරනවා සද්ධාතිස්ස රජතුමා. නමුත් දුටුගැමුණු රජතුමා වගේම සද්ධාතිස්ස රජතුමා වගේම ශාසනයට මා විශාල වැඩ කොටසක් කරපු රජ කෙනෙක් තමයි මේ ඉන්නේ. මෙයාට කියන්නේ බාතිකාවේ රජු. මේ බාතිකාවේ රජතුමාගේ දෛනික සිරිත තමයි සාමාන්‍යයෙන් මේ බාතිකාවේ කියන්නේ දුටුගැමුණු රජතුමා වගේම ශාසනික ඉහළ මෙහෙවරක් කරපු රජ කෙනෙක්. මේ බාතිකාවේ රජතුමාගේ දෛනික සිරිත තමයි මේ මහා සෑය වඳින්න නැතුව එයා කවදාවත් රාත්‍රී ආහාර ගන්න. මේ බාතිකාවේ රජතුමාගේ පාලන කාලය මේ රටවැසියන් ලව්වලා දෑසමන් මල් වගා කරා. දෑසමන් මල් වගා කරවලා මේ දෑසමන් මල් කඩාගෙන ඇවිල්ලා මේ රුවන්වැලිසෑය පොත් කැරල්ල උඩට පිරෙනකම් මල් වලින් වට කරවලා පණ්ඩුකාවේ රජතුමා හදපු අබේ වැවෙන් වතුර ගෙනාලා ලී වලින් ජල ඉසින මැෂින් හදලා ජලය ඉසපු රජ කෙනෙක් තමයි මේ බාතිකාව. ලංකාවේ ඉඳලා දූතයන් රෝමයට ඇදලා රෝමයෙන් පබළු ගෙනල්ලා පබළු වලින් ආලෝකමත් කරපු රජ කෙනෙක් තමයි බාතිකාව. මේ බාතිකාවේ රජතුමාගේ දෛනික ජීවිත තමයි මේ මහා සෑය වඳින්න නැතුව රාත්‍රී ආහාර ගන්න. දවසක් එයා රජ කෙනෙක් නිසා එයාට අමතක වීමක් වෙලා රාත්‍රී ආහාරය ගන්න හදද්දිම එයාට මතක් වෙනවා අනේ දෙයියනේ අද මම මහා සෑය වන්දනාමාන කරේ නෑ නේ. මේ මොහොතේම ගත්ත බත් පිට පල්ලෙහින් තියලා ඇවිල්ලා මේ සලපතල මළුවේ වැඳගෙන ඇවිදිද්දී එයාට ඇහෙනවා හරි මිහිරි හඬින් පිරිසජ්ජායනා කරන ශබ්ද. මේ බාතිකාව දැන් මේ මිහිරි හඬින් පිරිසජ්ජායනා කරන ශබ්දය එන්නේ මේ ධාතු ගර්භය ඇතුලේ රහතන් වහන්සේලා තමයි පිරිසජ්ජායනා කරන්නේ. නම් බාතිකාවේ රජතුමාට පේන්නේ. බාතිකාවේ රජතුමා මේ සලපතල මළුවේ ඇවිදිනවා විශ්‍රාම කරනවා මේ මිහිරි හඬින් පිරිසජ්ජායනා කරන ශබ්දය මේ කියන කට්ටිය කොහෙද ඉන්නේ කියලා හොයාගන්න නැහැ. බාතිකාවේ රජතුමා මොකද කරන්නේ මේ සලපතල මළුවේ එක්තරා වූ ස්ථානයකට ඇවිල්ලා වැඳගෙන අදිෂ්ඨානයක්. මම මේ ශාසනයට මහ විශාල වැඩ කොටසක් කරපු රජ කෙනෙක්. මට මේ මිහිරි හඬින් පිරිසජ්ජායනා කරන ශබ්දේ ඇහෙන්නේ කොහෙන්ද කියලා දැනගන්න මිසක් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා මේ සලපතල මළුවේ වාඩිලා අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානය කරන සැනින් සක්‍ර දෙවියගේ පණ්ඩුකම්බල ආසනෙ වුණා. සක්‍ර දෙවියගේ පණ්ඩුකම්බල ආසනෙ යොදුන් 17ක් තිබුණා. යොදුන් 6ක් පළල. යොදුනක් කියන 18ක් ගෙස් කරන බලන්න ආසනෙ. ඔය පණ්ඩුකම්බල ආසනෙ මුණුනට පස්සේ සක්‍ර දෙවිය දිව්‍යනේ ඔතල බලනවා මේ මොකද උනේ. එතකොට එයා දකිනවා මේ බාතිකාවේ රජතුමාගේ අදිෂ්ඨාන. මේ මොහොතේම මොකද කරන්නේ සක්‍ර දෙවියා මේ රුවන්වැලිසෑය ධාතු ගර්භය ඇතුලේ පිරිසජ්ජායනා කරන රහතන් වහන්සේලාට ඒ බව දැනෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක රහතන් වහන්සේ නමක් එළියට ඇවිල්ලා බාතිකාවේ රජතුමාගේ අතින් අල්ලගෙන ධාතු ගර්භය ගන්නවා. සාමාන්‍ය රහතන් වහන්සේලාට පුළුවන් ඕනම කෙනෙක් අතින් අල්ලගෙන අහසින් මුණ තරයි. දැන් ඔයාලා අහලා ඇති අපි බුදුහාමුදුරු නන්ද භික්ෂුව අතින් අල්ලගෙන දිව්‍ය ලෝක පෙන්වන්න එක්කන්නේ ඒ රහතන් වහන්සේලාගේ විශ්මිත හැකිය. ඒ රහතන් වහන්සේලා අතින් අල්ලගෙන බාතිකාවේ රජතුමා මේ ධාතු ගර්භය ඇතුළේ එක්කගෙන මමත් මේ රුවන්වැලිසෑය ධාතු ගර්භයේ එකෙන් දැකලා නැහැ. නමුත් මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ධාතු ගර්භයේ පිළිගලා තියෙන ආකාරය ධාතු වර්තාව මේ ධාතු ගර්භය ඇතුලේ තියෙන භාග්‍යතුන් වහන්සේගේ ජීවන කතාව සිත්තම් කරලා විස්තර ජාතකය ඉදලා නිරූප ජාතක මේක නිරූපණය කළා.
වාතිකාවේ රජතුමා හරිම සතුටුයි. මට මේ මගේ ඇස් දෙකෙන් මේ ධාතු ගර්භය දැක ගන්න අවස්ථාව ලැබුණා කියලා. ඉතින්ම සතුටු වෙලා මේ හිතේ හැටින මේ ධාතු ගර්භය වන්දනාමාන කරන්න රහතන් වහන්සේලා ඉත් සලස්සට. වාතිකාවේ රජතුමා හිතේ හැටින ධාතු ගර්භය වන්දනාමාන කරලා ඉවරනාට පස්සේ නැවත ඒ රහතන් වහන්සේ අතින් අල්ලගෙන වාතිකාවේ රජතුමා එළියට ගෙනලා අන්න ඒ වෙලාවේ වාතිකාවේ රජතුමාට දුම සතුට මට පූර්වයේ පිනක් තිබ්බා මට මේ ධාතු ගර්භය ඇස් දෙකෙන් දැක්ක. හැබැයි යාට ඒ වගේ උත්සාහයක් ඇතුළු. අනේ මම මගේ ඇස් දෙකෙන් මේ ධාතු ගර්භය දැක්කට මගේ රටවැසියන්ට මේ ධාතු ගර්භය ඇස් දෙකෙන් දැක ගන්න විදිහක් නැහැ කියන සිතිවිල්ල පහළ වුණාට පස්සේ වාතිකාවේ රජතුමා මේ ධාතු ගර්භය ඇතුලේ දැක්ක හැම සිදුවීමක්ම නැටි වලින් අඹලා සාමාන්‍ය මිනිස්සුන්ට පවා පෙන්නවා කියලා කියනවා. අන්න එහෙම ශාසනයක වැඩ කොටසක් කරපු රජකෙනෙක් තමයි මෙන්න මේ ඉන්න වාතිකාවේ රජ. අපි සාමාන්‍ය රුවන්වැලිසෑය වේදමානයේ ඉඳලා සාදු කිව්වත් කුසල් තමයි. මේ රුවන්වැලිසෑයේ තියෙන දොරටු හතරක්. උතුරු දොරටුව, දකුණු දොරටුව, නැගෙනහිර දොරටුව, බටහිර දොරටුව. අපි ඇතුළු වෙන දොරටුව, නැගෙනහිර දොරටුව, ඒ කෙලින්ම තියෙන පිටපස්සේ තියෙන බටහිර දොරටුව තමයි. අපි රුවන්වැලිසෑය වඳින්න ඕනේ මෙන්න මෙතන. මේකට විශේෂ හේතුවක් තියෙනවා. මම ඔයාලට කිව්වා මේ මහ මෙවුනාව ඉන්නේ වෙස්මාරු කරන්න පුළුවන් නාග කන්‍යාව ඉන්නේ. ඔය බටහිර දොරටුව කවදාවත් විවෘත කරන්නේ නැහැ. බලන්න ඔබට ඉක්ම දාලා තියෙන මලකඩ ගන්න. ඇයි විවෘත කරන්නේ නැත්තේ? ඔයාලා දන්නවා අපේ මහසෑය ඉදි කරලා තියෙන ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතු අටෙන් එකක් ද්‍රෝණයක් ධාතු වහන්සේලා ගත්තා. ඔය ද්‍රෝණයක් ධාතු වහන්සේලා පිටන්නේ නාග ලෝක. ප්‍රතිසම්පන්න සාමණේර ස්වාමීන් වහන්සේ නම නාග ලෝකෙට ගිහින් තමයි ද්‍රෝණයක් ධාතු වහන්සේලා කියන දෙන්නේ මහසෑය තැන්පත් කරන්නේ. ඒක අපි කවුරුත් දන්නේ. මේ අදට මේ රුවන්වැලිසෑය වඳින්න එනවා නාග ලෝකේ නාගයෝ ඔයාලා අපි වගේ මනුස්ස වේශම වවාගෙන මෙන්න මේ දොරටු. එන්නෙත් ඕකෙන් යන්නෙත් ඕකෙන් එකයි ඔක වහලා තිනවා බටහිර දොරටුව එහා පැත්තේ නාග විමාන තියෙනවා. අපේ රටේ රජවරු 196ක් රජකම්. පැය 6ක් රජකම් කරු රජ කෙනෙක් ඉන්නේ තමයි සම්පූර්ණ. රජවරු 196 දෙන්නගෙම නාගමාණික්‍යක ජීවිතම ලැබුණේ බුදුදාස රජතුමාත් නාගකම් කියන මම අද ඉස්සරහට දෙන්නම්. ඔය බටහිර දොරටුව එහා පැත්තෙන් තමයි සම්පන්න සාමණේර ස්වාමීන් වහන්සේ නම නාග ලෝකෙට ගිහින් ද්‍රෝණයක් ධාතු උන්වහන්සේ අරගෙන මහ පොළොවෙන් කිමිදලා උඩට මකුච්ච තැන තියෙන නාග ලෝකේ ආවේ උන්වහන්සේ. මේ අදටත් නාග ලෝකේ නාගයෝ වෙනවා. ඔයාලා අපි වගේ මනුස්ස වේශම වවාගෙන අපේ මේ මහසෑය වදින්න ඔන්න ඔය බටහිර. එන්නෙත් එකෙන් යන්නෙත් එකෙන් එක එක වාක්‍ය. බටහිර දොරටුව පැත්තේ ඉඳලා අපි මේ මහසෑය වදින්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල විදුරුවක් රහතන් වහන්සේලා වෘද්ධියෙන් ධාතු ගර්භය ඇතුලේ මවලා. අපේ භාග්‍යතුන් වහන්සේ ඇසිපිය ගහන්න නැති එකයි හුස්ම ගන්න නැති එක විතරයි වෙන්නේ යන්නේ හැමදේම භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදයක්ම සාමාන්‍ය විදිහට වැඩේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා උතුරට හිසලා දකුණට පාලා බටහිර දොරටුව පැත්තට මූණ දාගෙන. ඒතර අපි මෙතන ඉඳලා රුවන්වැලිසෑය වඳිනවා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මූණ දිහා බලාගෙන වඳිනවා. දෙවැනි හේතුව තුන්වෙනි හේතුව මහා සෑය වඳින හැම මොහොතකම අපේ මේ මහා සෑය වඳින හැම මොහොතකම ස්වර්ණමාලී මහා සෑයටත් සලුවින සෑයටත් සුන්න සෑයටත් මගේ নমස්කාරය වේවා කියලා එකම මොහොතේ ස්තූප තුනම එකට වඳින්න. ඒකට හේතුව තමයි හරියට මේ රුවන්වැලිසෑය පොත් කැරැල්ල උඩින් යොදුන් 84000ක් උඩින් සිළුමිණ සෑය තියෙනවා. තව යොදුන් 84000ක් උඩින් සලුමිණ සෑය තියෙනවා. සිළුමිණ සෑයත් සලුමිණ සෑයත් අපිට ඇස් දෙකෙන් දැකලා වන්දනාමාන කරන්න පින මදි වුණත් අනාගතයේ භවයක හරි සලුමිණ සෑයත් සිළුමිණ සෑයත් ඇස් දෙකෙන් දැකලා වන්දනාමාන කරන්න ඉඩ සැලසේවා කියන චේතනාව ඇතිව ස්ථූපතුමටම එකම මොකද මේ ලංකාවේ පළවෙනි බෞද්ධ පාලකයා තමයි දේවානම්පියතිස්ස රජතුමා. දේවානම්පියතිස්ස රජතුමා මිහිඳුහාමුදුරුවෝ තමයි එකතු වෙලා මේ මහා මෙවුනාව මේ මහා මෙවුනාව වෙන අක්ෂර 2600. අපි අද මේ වන්දනාමාන කරන් යන මේ අටමස්ථාන සිස්සස්ථාන ඉදි වෙලා තියෙන මේ මහා මෙවුනාව මේ පස්ස කල්පේ පහළ වුණු කකුසත කොණාගමන කාශ්‍යප ගෞතම කියන සතර බුදු සමාප්තියෙන් වැඩි